ඔබ දවසක් ඒවා අද අපි බලමු කොහොමද මේ වීෂොප් වෙබ් ඇප්ලිකේෂන් එකේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් එකේ මේ ඩිසයින් එක හදලා තියෙන්නේ කියලා. ඩිසයින් එක හදලා තියෙන විදිහ බැලුවොත් මෙතන උඩම තියෙන්නේ අපේ header එක header.php එක header.php එකේ මෙතන user ගේ name එක තියෙනවා. ඒ වගේම මෙතන sign out button එක තියෙනවා. ඊට help and contact කියන බටන් එක තියෙනවා. එතකොට අපි මෙතන දාගෙන තියෙනවා add new product කියලා ටයිටල් එක විදිහට. ඊට පස්සේ select product category, select product brand, select product model ඒ වගේ දේවල් දාගෙන තියෙනවා. අපි text විදිහට මේවා අපි select option විදිහට දාගෙන තියෙනවා. ඊට අමතරව මෙතන අපි input එකක් දාගෙන තියෙනවා, button එකක් දාගෙන තියෙනවා. මේවා input, මේවා button විදිහට අපි දාගෙන තියෙනවා. ඒ තුනටම මොකද කැටගරි එකක් සිලෙක්ට් කරගන්න කැටගරි එකක් ඇඩ් කරගන්න ඒ වගේ දේවල් වලට තමයි බ්‍රෑන්ඩ් එකක් ඇඩ් කරගන්න බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න මොඩල් එකක් ඇඩ් කරන්න මොඩල් එක සිලෙක්ට් කරගන්න වගේ දේවල් වලට එතකොට මෙතන අපේ ටයිටල් එක කියලා මෙතන ටෙක්ස්ට් එකක් දාලා අපි මෙතන ඉන්පුට් එකක් දාලා තියෙනවා වෙනම ඊට පස්සේ මෙතන රේඩියෝ දෙකක් දාලා තියෙනවා ඉන්පුට් රේඩියෝ දෙක ඊට පස්සේ මෙතන අපි සිලෙක්ට් ඔප්ෂන් එකක් දාලා තියෙනවා මෙතන ඉන්පුට් බටන් එකක් අර විදිහටම දාලා තියෙනවා ඉන්පුට් එකක් දාලා තියෙනවා ඊට අමතරව මේ වගේ ඉන්පුට් දාලා මෙතන අපි ඉමේජ් ටිකක් ඇඩ් කරගෙන තියෙන මේ අප්ලෝඩ් පේමන්ට් මෙතඩ් කියන ටිකට ඊට අමතරව මෙතෙන්ටත් ඉන්පුට් එකක් අපි දාගෙන තියෙන්නේ ඊට පස්සේ මේවලත් අපි ඉන්පුට් දාගෙන තියෙන්නේ ටයිප් එක ෆයිල් විදිහට එතකොට මෙතෙන්ට අපි බටන් එකක් ඇඩ් කරගෙන තියෙනවා මෙතෙන්ට බටන් එකක් ඇඩ් කරගෙන තියෙනවා අපි මේක අපි මේක හදලා තියෙන රෙස්පොන්සිව් විදිහට අපි බැලුවොත් මීඩියම් ඩිවයිස් වලදී මේ ස්මෝල් ඩිවයිස් වලදී මේ විදිහට තමයි ඒක පේන්නේ එතකොට මේක large medium large device වලදී ඊට පස්සේ මේ ටැබ්ලට් එකකදී පේන විදිහ ඊට පස්සේ මේ තියෙන්නේ large device වලදී පේන විදිහ අපි මෙතන add button එක අපි මේ add කරගෙන තියෙනවා ඒක පොඩ්ඩක් ඩිසයින් එක පොඩ්ඩක් අවුල් වගේ තියෙනවා අපි ඒක ඩිසයින් එක කෝඩ් එක පැත්තට ගියාට පස්සේ අපි ඒක එහෙම හදාගමු ඊට පස්සේ ඔය ටික තමයි පේන්න තියෙන විදිහට මේ ඩිසයින් එකේ විදිහට තියෙන්නේ අපි කෝඩ් එක පැත්තට යමු අපි යන්න ඕනේ add.product.php කියන ෆයිල් එකටයි අපි දැන් යන්න ඕනේ ෆයිල් එකට add.product.php අපි මේ ෆයිල් එක සිලෙක්ට් කරගත්තා අපි ෆයිල් එකට ගියාට පස්සේ අපිට මුලින්ම පේනවා අපි මේක කෙලින්ම මේ ඩිසයින් කරගෙන තියෙන bootstrap use කරලා ඊට අමතරව අපේ CSS ෆයිල් එක ඇඩ් කරගෙන තියෙනවා JavaScript ෆයිල් මොනවද තියෙන්නේ කියලා බලුවොත් අපි script.js කියලා අපේ ෆයිල් එකක් ඇඩ් කරගෙන තියෙනවා bootstrap ලගේ bundle.js කියලා ෆයිල් එක අපි ඇඩ් කරගෙන තියෙනවා හරි අපි ඉස්සෙල්ලාම බලමු අපේ ඩිසයින් එකේ තිබ්බ අර අවුල හදාගන්න add button එකේ අපිට හදාගන්න ලේසිම වේයක් තමයි මේ ක්‍රමය අපි ඉස්සෙල්ලා මේ බටන් එක හොයාගමු හොයාගෙන මේ තියෙන බටන් එක හොයාගෙන අපි මෙතෙන්ද overflow hidden එකක් දීලා බලමු ඒ විදිහට කරපුවාම මේ බටන් එකෙන් පිට තියෙන හැමදේම ඕවර්ෆ්ලෝ වෙලා තියෙන හැමදේම හිඩන් වෙන්න තමයි ඒ ක්ලාස් නේම් එක තියෙන්නේ ඊට පස්සේ අපි මෙහෙම කරමු ස්කෑන් එකක් දාගමු ස්කෑන් දෙකක් දාගමු ප්ලස් එකට වගේම අනිත් ස්කෑන් එක ඇඩ් කියන ටෙක්ස්ට් එකට ඊට පස්සේ මේ දෙකටම අපි ක්ලාස් නේම් දෙකක් ඇඩ් කරමු class text හරි අපි මෙහෙම කරමු මේක තමයි අපිට medium device එකේදී මේක hide වෙන්න ඕනේ කියන එක විතරක් තිබ්බම ඇති ඔය විදිහට තිබ්බම ඇති එතකොට
ම්, අපි ලියමු D නම් D MD බ්ලොක් විදියට ඔය විදිහට තියාගමු. හරි අපි මේක දැන් ඇඩ් කරගෙන ක්ලාස් නේම් එක ඇඩ් කරගෙන මේක D බ්ලොක් එකක් දාගමු. ඊට පස්සේ අපි මේක රිෆ්‍රෙෂ් එකක් දාලා බලමු කොහොමද එන්නේ කියලා බලන්න. ලිටෙක්ස් D නන් එකක් දාගමු. හරි ඊට පස්සේ අපි DMD ෆ්ලෙක්ස් එකක් දාගමු. හරි ඉතින් අපි දැන් ඉන්නේ මේ මීඩියම් ඩිවයිස් එකේ හින්දා තමයි මේ විදිහට අපිට පේන්න තියෙන්නේ. හරි අපි එතකොට අපි මේක ලාර්ජ් ඩිවයිස් වල විතරක් පේන්න හදාගමු. බ්ලොක් හරි හරි ඇඩ් කියන බටන් එකේ විදිහට තියෙනවා. අපි මේකම අනිත් ටිකටත් ඇඩ් කරගමු. මොකද අනිත් ටිකටත් මම මේ විදිහට තමයි දාගෙන තියෙන්නේ. ඔය විදිහට අපි ඇඩ් කරගමු. හරි අපි දැන් රිෆ්‍රෙෂ් කරලා බලමුත් අපේ ඩිසයින් එකේ ඒකත් මීඩියම් ඩිවයිස් වලදී මේ ලයිට් ඩිවයිස් වලදී විතරක් ඒ විදිහට පේන්න හැදිලා තියෙන්නේ. හැබැයි ඒකේ තවත් අවුලක් තියෙනවා. ඒ ටික ඔක්කොම තියෙන්නේ මේ යටි යටට. අපි ඒකටත් වැඩක් කරගමු. මේ ටිකට රිෆ්ලෙක්ස් එකක් දාගමු. ඒ විදිහටම මොකද වෙනවා ඒ විදිහටම items specify align items specify content. හරි අපි ওই ටික ඔය විදිහටම ඇඩ් කරගමු අනිත් ඒවා ටිකට. හරි එතකොට අපිට ඒ ටික ඇඩ් කරගත්තට පස්සේ ඩිසයින් එක රෙස්පොන්සිව් විදිහටම තියෙනවා. ඒ විදිහට ඇඩ් කරගමු. හරි එතකොට මේ ස්මෝල් ඩිවයිස් වලදී මේ විදිහටත් පේන්නේ මීඩියම් ඩිවයිස් වලදී මේ විදිහටත් පේනවා. ඩිසයින් එක ගත්තොත් අපි මෙතන පොල් ටු වෙල් එකක් දාගෙන තමයි අපි බොඩි එක හදාගෙන තියෙන්නේ. කියන්නේ බොඩි එකට මේ ටික හදාගෙන තියෙන්නේ. ඒක ඇතුලේ තමයි අපි මේ අනිත් ඔක්කොම ටික කන්ටෙන්ට් ටික දාලා තියෙන්නේ.